වසර ගණනාවක් තිස්සේ කරගන්න බැරි වෙච්ච දෙයක් කුමන්ත්‍රණකාරයෝ පිරිසක් ඩොලර් වලින් යැපෙන පිරිසක් මේ වෙලාවේ මේ අරුබුද ASCII මහජනයාගේ අවධානය වෙනත් පැත්තකට යොමු වෙලා තියෙන වෙලාවක ඒක කරගන්න උත්සාහ කරනවා. මොකක්ද මේ කරන්න හදන්නේ? මොවුන් උත්සාහ කරනවා දණ්ඩරි සංග්‍රහය 365 සහ 365 ආ කියන වගන්ති සංශෝධනය කරන්න ඉවත් කරන්න. මොකටද? මේවා ඉවත් කරාම වෙන්නේ මේ සංශෝධන වලින් තමයි දරුවන්ට ලිංගික අපයෝජන වලින් බේරිලා ඉන්න ආරක්ෂා වෙන්න ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ. වෙනත් අශෝභන ලිංගික ක්‍රියා සමාජයේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනාත්මකව සිදු කිරීම වළක්වන්න ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ. ඒතර මේක ඉවත් කර ගමන් මේ දරුවන්ව ලක්ෂ 60ක් දරුවන්ගේ ජීවිත අනතුරට වැටෙනවා. දරුවන් අපයෝජනය කරන්න විවිධ අශෝභන ලිංගික ක්‍රියාවලට යොමු කරන්න අර යුරෝපා රටවල ඉන්න පිඩොපිල්ස් කියන මේ ළමා අපරාධ ළමා අපචාර ප්‍රචලිත කරන මිනිසුන්ට ළමා අපචාරකයන්ට ලංකාව පරාදීසයක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මේක කාටද ඕන වෙලා තියෙන්නේ? මේ රටේ කිසිදු ශිෂ්‍ය සම්පන්න මිනිසෙක් මේක අනුමත කරනවද? පෞගේ දවස්වල මේක පුද්ගලික മന്ത്രി යෝජනාවක් විදිහට ගෙනාවා 12ත් කියන മന്ത്രിවරයා මහජනයාගේ දඩි විරෝධය නිසා අකුල ගන්න සිද්ධ වුණා. දැන් අකුල ගත් එක දැන් මානව හිමිකම් කොමිසම කියනවා මේක කරන්න කියලා අධිකරණ අමාත්‍යවරයාට. මේක පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා. අපි ගාව තියෙන ලයිස්තුවක් 63 දෙනෙක්ගේ ලයිස්තුවක්. මේ රාජ්‍ය නොවන සංවිධාන වලින් වලට හේතු වෙලා ඇමරිකාවෙන් ඩොලර් ලබා ගන්න පිරිසක්. ඇමරිකන් USAID සංවිධානයේ අවුරුදු 5කට ඩොලර් මිලියන 60ක් වෙන් කරලා තියෙනවා ලංකාවට. වැඩිපුරම වියදම් කරලා තියෙන්නේ මෙන්න මේ සමලිංගික ක්‍රියා ළමා අපචාර ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියට LGBTQ කියන මේ ඉතා සුළු ප්‍රතිශතයක් වූ පිරිසකගේ උමනාවන් ඉටු කිරීමේ මුවාවෙන්. අද මානව හිමිකම් කොමිසම මේ දශම ගණනක් වූ ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සැලකෙන මේ පිරිසගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලක්ෂ 60ක් වූ දරුවන්ගේ සහ බෞතරයක් වූ මේ රටේ ජනතාවගේ ශිෂ්‍ය සම්පන්න මිනිස්සුගේ අයිතිවාසිකම් අභියෝගයට ලක් කරලා තියෙනවා. මේ රටේ උතර මේක පිටිපස්සේ අපි විශ්වාස කරනවා මේ ජාවාරාම්කාරයෝ පිරිස මේක කරාම ඊට පස්සේ දරුවන් ලිංගික අපචාර වලට යොමු කරන කුට්ටණය කරන ඒවට බ්‍රෝකර් වැඩ කරන කිසිවෙකුට නඩු දාන්න බෑ. පිටරටින් සුද්ධෝ ගෙනල්ලා මේ දරුවන් ලිංගික අපයෝජනට යොමු කරන පුද්ගලයන්ට විරුද්ධව නඩු දාන්න බැරි වෙනවා. අශෝභන ක්‍රියාවලට විරුද්ධව නඩු දාන්න බැරි වෙනවා. ප්‍රසිද්ධියේ අශෝභන ක්‍රියා සිදු කරමින් ඒවා සමාජයේ ප්‍රචලිත කරද්දී ඒවට විරුද්ධව නඩු දාන්න බැරි වෙනවා. ඒතර මේ ඌමනාවල් තියෙන පිරිස් විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මේ සමාජයේ සංස්කෘතික වශයෙන් බිඳවට්ටලා සමාජයේ විශාල විනාශයකට පාර කපන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. දීර්ඝ කාලීනව. ඒ පිරිස තමයි මේ විවිධ ක්‍රමවේද හරහා උත්සාහ කරා මහජන විරෝධය නිසා අකුල ගන්න සිද්ධ වුණා. දැන් ඔවුන් මානව හිමිකම් කොමිසම හරහා මානව හිමිකම් කොමිසම බලපෑම් කරලා මේ අරමුණ ඉටු කර ගන්න හදනවා. මේ ප්‍රතිපාදන දණ්ඩරි සංග්‍රහයේ ස්ත්‍රී දූෂණයට විරුද්ධව තියෙන ප්‍රතිපාදන වලින් ආවරණය වෙන්නේ නැති මේවා ළමුන්ව යොදා ගනිමින් විවිධ අශෝභන ක්‍රියා සිදු කිරීම අපචාර සිදු කිරීම සමලිංගික ක්‍රියාවලට යොදා ගැනීම මේ සියල්ල ආවරණය වෙන්නේ මේ ප්‍රතිපාදනයේ. මේක අයින් කරාට පස්සේ ඒ නීතිමය ආවරණය නැති වෙනවා. ඊළඟට හැබැයි මේක කරන්නේ මේ සමලිංගික ප්‍රජාව කියලා කියන LGBTQ ප්‍රජාව කියලා කියන ඉතා දශම ගණනක් වූ පිරිසකගේ අයිතිවාසිකම් රැකීමේ මුවාවෙන්. සමාජයේ බිඳවැටීම සංස්කෘතික වශයෙන් බිඳවැටීම මේ ක්‍රියාව කරන්නේ. ඒකට දෙන ආවරණය තමයි ඒක. අද වෙනකොට ලෝකයේ රටවල් රාශියක් මේ වර්ධවා ගැනීම කරලා ඒවා නිවැරදි කරමින් ඉන්නවා. රුසියාවට සිද්ධ වුණා අවසානයේදී මේක යම් සංශෝධන ගේන්න කරු බලපෑමට යටත් වෙලා ඒක ඉටු කිරීම නිසා සමලිංගික ක්‍රියා හිතාමතා සමාජයේ ප්‍රචලිත කිරීම වළක්වන්න සිද්ධ වුණා. මොකද හෝටලයකට ගියාම පාරේ යනකොට කාන්තාවෝ ලිංගික මේ ක්‍රියාවල යෙදෙනවා. පිරිමින් මුන් ඉඹිමින් වැළඳ ගන්නවා. මේවා දරුවන්ට පෙන්වන ක්‍රියාවලිය දිරිමත් වුණා. එතකොට ඒක වළක්වන්න ඔවුන්ට ආයෙත් ඒ නීති ගේන්න සිද්ධ වුණා.
මේවා ප්‍රදර්ශනාත්මකව හැසිරීම වළක්වන්න නීති ගේන්න සිද්ධ වුණා. එහෙම රටවල් වල මේවා ආපසු හරවමින් යනවා. දැන් ඇමරිකාව ගත්තොත් එලෝන් මස්ක්ගේ පුතා ඇමරිකන් ජනාධිපතිගේ ප්‍රධාන උපදේශකයෙක් පුතා තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගන්නවා. ලිංගික දිශානතිය වෙනස් කරගන්නවා. ඒතර මේ විදිහට විශාල පෙළඹවීමක් අද ජාත්‍යන්තර පාසල් වල පවා දරුවන්ට ඒක ෆැෂන් එකක් බවට පත් කරන්න. ඒක විලාසිතාවක් බවට පත් කරන්න. මේක මේ වෛද්‍ය මාෆියාවකුත් මේක පිටිපස්ස ඉන්න මහා සමාගම්. මොකද හෝමෝන් ප්‍රතිකාර දෙන්න වෙනවා. එතකොට දරුවන්ට ශල්‍ය කර්ම කරන්න සිද්ධ වෙනවා. එහෙම වෙළඳ පොලක් ලෝකයේ තියෙනවා. ඔවුනුත් මේ ක්‍රියාව පිටිපස්සේ ඉන්නවා. මේ සංශෝධන ගෙනාවට පස්සේ මේ දරුවන් අතර මේ ලිංගිකත්වය වෙනස් කර ගැනීම, ලිංගික දිශානතිය වෙනස් කර ගැනීම, සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම කරන්න පුළුවන් වෙනවා. ප්‍රසිද්ධියේ ඒවට ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඒවා දරුවන්ගේ ඔළුවට දාන්න යම් සංදර්ශන පවත්වන්න පුළුවන් වෙනවා. මේ ඊයේ පෙරදා වතුකරේ අහිංසක දෙමළ ජනතාව යොදාගෙන කවුරුරේ ඩොලර් කාක්කෙක් වතුකරේ ජනතාව යොදාගෙන හැටන් නගරේ පෙළපාලියක් ගියා මේ සමලිංගික අයිතිවාසිකම් රකින්න ඕන කියලා. මේ කවුරු හරි ඩොලර් වලින් යැපෙන එකෙකුට පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා මේ අහිංසක මිනිස්සු මේකට පොළඹවන්න. ඒතර අපි අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ලනුවණන් කණ්ඩ එපා ඔබතුමා දරුවෝ ඉන්න පියෙක් මේ මහා ජාතික අපරාධයට මේ දුෂ්ට ක්‍රියාවට දායක වෙන්න එපා මොකා බලපෑම් කරත් කියලා. ඔබතුමා ඒක හොඳින් සිහියේ තබාගත යුතුයි. ඔබතුමා නියෝජනය කරන්නේ මහා උරුමයක් අතීතයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයක බලය තමයි ඔබතුමා නියෝජනය කරන්න. ඔබතුමාට අයිතියක් නැහැ. මෙවැනි බලපෑම් වලට යට වෙලා ඩොලර් කාක්කන්ට යට වෙලා මානව හිමිකම් කොමිසමට එහෙම නීත්‍යානුකූල බලයක් නැහැ. මානව හිමිකම් රකින්න මැදිහත් වෙන්න පුළුවන්. ආණ්ඩුව වලට බලපෑම් කරන්න බලයක් නැහැ. මහජනයාට බලපෑම් කරන්න බලයක් නැහැ. මානව හිමිකම් කොමිසම කිසිදු මහජන අදහසක් ලබා ගන්න නැහැ මේක සම්බන්ධයෙන්. අද ලෝකයේ මේ වැරද්ද නිවැරදි කරමින් යනවා. අද වෙනකොට නවසීලන්ත වගේ රටවල මේ ගොන් වැඩේ මේ මහා අපරාධයට ගොදුරු වෙලා අද ඔවුන්ගේ රටේ අම්මා තාත්තා කියලා අහන්න බෑ රජයේ ලේඛනවල. ඇයි? අර දශම ගාණක් වූ සමලිංගික මේ විවාහකයන්ගේ දරුවෝ ඔවුන් හදාගන්න ගන්න දරුවන්ට හිත රිදෙනවා. ඔවුන්ගේ හිත රිදෙනවා කියලා තාත්තා අම්මා කියලා කිව්වොත්. ඒ නිසා ඒ රටේ ලේඛනවල තියෙන්නේ පළමු දෙමාපියා දෙවන දෙමාපියා. ඒතර අම්මයි තාත්තයි මේ ස්වභාවික පවුලේ අම්මයි තාත්තටත් සිද්ධ වෙනවා කවුද පියා කවුද අම්මා කියලා දෙන්න කතා කරලා තීරණය කරන්න. මේ තරම් ඒවා හාස්‍යසාගත වුණාට පවුල බිඳවට්ටන සමාජයේ බිඳවට්ටන දුෂ්ට ක්‍රියාවලට ලෝකේ ගිහිලා තියෙනවා. ඒතර අපේ රටත් මේ එතනට තල්ලු කරන්නයි හදන්නේ. ඒ නිසා මේ කාරණාවල ගැඹුර අධිකරණ අමාත්‍යවරයා තේරුම් ගනු ඇති කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා කොමන බලපෑම් ආවත් මේ අකුලගත්ත පනත නැවත ගේන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි එතුමාට බලපෑම් කරනවා. අපි මේ රටේ සියලුම මහා සංඝරත්නයේ මහා නායක හිමිවරුන්ගෙන් කාදිනල් තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂ්ට වැඩේට ඉඩ දෙන්න එපා. මේ ලක්ෂ 60ක දරුවන්ගේ ජීවිත අනතුරට කරන්න. ඔවුන්ව ලිංගික අපචාර වලට යොදවන්න. මේ ගන්න උත්සාහය වළක්වන්න මැදිහත් වෙන්න කියලා. මීට පෙර උත්සාහයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ පාලන කාලේ අලි සබ්රිය මහත්මයා මේ ළමයා කියන වයස අවුරුදු 16ට සිට 14ට අඩු කරන්න. ඒතර අවුරුදු 14ක දරුවෙක් කැමැත්තෙන් ලිංගික අපචාරයේ යෙදුනම නඩු දාන්න බැරි වෙන්න. මේක මේ දිග්ගටම මේ කොමන්ත්‍රණය තිබුණා. මෙතුමා ගරු නීතිඥතුමා ජස් නිචිත කල්‍යාණ තිරංග මහතා සඳහන් කරා අර අශෝභන ප්‍රකාශන තානම් කරන්න ගෙනාවු පනත දාන්න දුන්නේ නැහැ. ඒතර මේවා පිටිපස්සේ ඉන්නවා වාණිජ උමනාව තියෙන පිරිසක් ඉන්නවා. සමාජයේ බිඳවට්ටලා මේ සංස්කෘතික වශයෙන් බිඳවට්ටන උමනාව තියෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. මේකට ලෑස්ති වෙන්න එපා අපි. මේකට දිවි හිමියෙන් විරුද්ධ වෙන්න ඕනේ. මේ රටේ දරුවන්ට ආදරය කරන හැම දෙමව්පියෙක්ම මේ මන්ත්‍රීරුන්ට අපි කියනවා. හර්ෂණ අමතිතුමා මේ ලනු කාලා මේවට යට වෙලා ගෙනාවොත් පනත ඔබතුමාලා ලෑස්ති වෙන්න එපා. අත උස්සන්නේ මහා ජාතික අපරාධයට අත ඉස්සුවොත් අත කපා ගන්න සිද්ධ වෙනවා මේ අපරාධය කළාට පස්සේ. ආයි දරු පවුලක් නඩත්තු කරන්න ගෙදර යන්න හම්බෙන්නේ නැහැ උන්ට. මේ අපරාධය කළාට පස්සේ මේ රටේ ඉන්නත් බැරි වෙන්න පුළුවන්. මේ සිහිබුද්ධිය ඇති ජනතාව දැනට නිහඬව ඉන්න ජනතාවගේ සිහිබුද්ධිය ඇවිල්ලා මේවා තේරුම් ගත්ත දවසට මහානායක හිමිවරුත් නිහඬව ඉන්නවා. මේවා තේරුම් ගත්ත දවසට මේ අපරාධය කරපු මිනිසුන්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ සමාජයේ අපවාදේ. ඒක අපි සඳහන් කරන්න ඕන. මේ රටේ කිසිම අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණයෙන් පොලිසිය මැදිහත් වීමෙන් සමරසි ප්‍රජාව ස්වේච්ඡාවෙන් තමන්ගේ ගෙවල් වල
ක්‍රියා කරන ආකාරයේ සොයා බලන්න ගෙවල් වලට කඩා වැදිලා ඔවුන්ට හිංසා පීඩා කිරීමක් සිදු වෙලා වාර්තා වෙලා නැහැ. ඊළඟට අධිකරණයනුත් සම්බන්ධයෙන් නියෝග තියෙනවා අපි දන්න පමණින් එහෙම කරන්න එපා කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ නීති අංශ කිසිම අවස්ථාවක පුද්ගලයන්ගේ පුද්ගලික කැමැත්ත ඔවුන් රැට නිදාගන්නේ කායෙක්ද කියන එක රැට හෝ දවල්ට කොයි ගෙදරද කියලා හොයන්න යන්නේ නැහැ. ඒතර ඔවුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ නැති ප්‍රශ්නයක් මවලා පෙන්වන්න හදන්නේ. සමහර මෑත කාලීන නීති වලින් පවා ඔවුන්ට ආරක්ෂාව සලසලා තියෙනවා. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම පනත විශේෂ ප්‍රතිපාදනයක් දාලා තියෙනවා. එතකොට කාන්තා සවිබල ගැන්වීමේ පනතේ ප්‍රතිපාදනයක් දාලා තියෙනවා. ඒතර මේක ඉවත් කිරීම අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නෙමෙයි. මේක ඉවත් කරන අවශ්‍යන්නේ මේ සමලිංගික ප්‍රජාවට සහ ඔවුන් යොදාගෙන සමාජයේ බිඳවට්ටන පිරිස් වලට මේක ප්‍රචලිත කරන්න. දරුවන් අතර ප්‍රචලිත කරන්න, පාසල් වල ප්‍රචලිත කරන්න. ලිංගිකත්වයේ වෙනස් ලිංගික දිශානතිය වෙනස් කරගන්න පොළඹවන්න. ඒ බිස්නස් එකට. එතකොට මේ රටේ දැන් වර්ධනය වීම පවතින දුප්පත්කම පාවිච්චි කළ 50%කට වැඩි පවුල් ප්‍රමාණයක් අද දුප්පත්කමේ ගිල්ලා ඉන්නවා. ඒ දරුවන්ව ලිංගික අපයෝජනට යොමු කරන්න පිටරට සංචාරක ලිංගික අපයෝජන සංචාරක කර්මාන්තයේ ප්‍රවයනය කරන්න. මේ විශාල මහා උමනාවක් යටතේ මේක කරන්නේ. නැතුව මේ කියන සමලිංගික අපේ රටේ මංගල සමරිර මහත්මයා ප්‍රසිද්ධියේ පිළි අරන් තියනවා එතුමා එහෙමයි කියලා. කවදාවත් පොලිසිය එතුමාගෙට පැනලා නැහනේ. එතකොට අපේ වර්තමාන අගමැතිතුමියත් එවැනි මේ හැඟීමක් සමාජයට ලබා දීලා තියෙනවා. හැබැයි එතුමියගේ ගෙදරට කවුරුත් පැනලා ඒක හොයලා බලලා නැහනේ. ඒතර අපේ රටේ ජනාධිපතිවරු පවා එහෙම මේ ප්‍රවණතාවයක් තියෙන පිරිස් කියලා මේ රටේ මතයක් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔවුන්ගේ පුද්ගලික හැසිරීමක්. මේක තව දෙයක් කියන්න ඕනේ. මේක යම් අය මේක මේ ජානවලින් ඔවුන්ගේ ඇති වෙන ප්‍රවණතාවයක් කියලා මතයක් හදනවා. ඒ නිසා උන්ට අනුකම්පා කරනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එහෙම නෙවෙයි කියනවත් විශාල විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේක අර බේබදුකම වගේ මේක දැක්කම මේක පෙළඹෙව්වම ප්‍රචලිත කරාම පුරුදු වෙන දෙයක්, ඌමනාව ඇති වෙන දෙයක්. ඒ නිසා තමයි මේක වළක්වන්න අවශ්‍ය වෙන්නේ. මේක මේ ඔවුන්ගේ අතලොස්සක් වූ පිරිසකගේ අයිතිවාසිකම් බිඳ දැමීමක් නෙවෙයි. ඒවට වෙනත් නීතිත් තියෙනවා. වෙනත් මේ කාන්තාවක් හෝ පුරුෂයෙක් දූෂණය කිරීමට අදාළ නීති තිබුණයි කියලා ඒක සෑහෙනවා කියලා කියන්න බෑ. එහෙමනම් මේ සුද්දගේ කාලේ 883 මේ ගෙනාපු නීතිය ඊට පසු කීප වතාවක් ශක්තිමත් කරා. ඒ ශක්තිමත් කරේ නීතිය හිල් වහන්න 1995 එක ශක්තිමත් කරා. මීට අවුරුදු 25කට පෙර 30කට පෙර ඊට පස්සේ 2006 මේක නැවත ශක්තිමත් කරා. අපේ කල්‍යාණන් තිරාණක මහත්තයා මේකේ ජීවමාන සාක්ෂි එතුමා අවුරුදු 30 ගණනක් තිස්සේ මේ වෙනුවෙන් පෙනීట్లా උසාවිය වල අධිකරණ අමාත්‍යාංශයේ මේ නීතියේ වැදගත්කම. ඒතර ලෝකයේ හැමදාම නීති සංශෝධන ගේන්නේ තිබෙන සිදුරු වහලා ශක්තිමත් කරන්න මිසක් තියෙන වල හිල් හදන්න නෙමෙයි. තියෙන නීති අයින් කරලා හිල් හදන්න නෙමෙයි. ඒ නිසා කිසිම උවමනාවක් නැහැ මේ නීතිය අයින් කරලා මහා සිදුරක් හදන්න දැවැන්ත සමාජයේ විනාශයක් කරන්න. මේ සමලිංගික ප්‍රජාව කියන ඉතා සුළු ප්‍රජාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් නාමයෙන් ඒක පට්ට බොරුවක් ඔවුන් යොදාගෙන කරන මහා විනාශයක විනාශකාරී ක්‍රියාවක් බව තමයි කියන්න තියෙන්නේ. ඔබතුමීගේ ප්‍රශ්නෙට